හෙලෝ ගයිස් ඉතින් ඔන්න ඉතින් අද සුපිරිම වීඩියෝ එකක් තමයි මචං අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මචං කෙලින්ම කියනවා නම් මචං බිල්ලාගේ දඟයාගේ සුපිරි කස්ටම් වීඩියෝ එකක් තමයි මචං ඉතින් අරන් ඇවිල්ලා තියෙන්නේ. අලුතෙන්ම SL ලිමාස YouTube channel එකකින් ගෙනාවු පළවෙනිම මචං Free Fire වීඩියෝ එක තමයි මචං මේක. මචං like කරලා comment කරලා කෙලින්ම follow පාරක් ඕනේ මචං SL ලිමාසට. හරිද? ඉතින් වැඩි කතා ඕන නෑ මචං අපි යන් වීඩියෝ එකට. මොකද 1 versus 4 ගහන INF ඩගයා versus 1 versus 10 ගහන ප්‍රථම රවුන්ඩ් එකම INF ඩගයා වින් කරනවා. අයිත් එකම ප්‍රථම රවුන්ඩ් එකේදී වයිට් එකේ මෝඩ පොටෙක්ට කන්න තමා සිද්ධ වෙන්නේ. අපි බලමු තරගය ඉදිරිය ඉතාමත් කුජීතයි කියලා තමා අපිට කියන්න සිද්ධ වෙන්නේ. මොකද මේ තරම් අති බිහිසුණු කෑමක් අප මේ තරගාවලියේ මීට පෙර කවදාවත් දැකලා නැහැ. මම හිතපු විදියට මොබයිල් පොටෙක්ගෙන් PC පොටෙක්ට කන්න සිද්ධ වෙනවා. ඉතින් ඉතාමත් තරගය ඉතාමත් අති සෝචනීය ලෙස කෑමක් තමයි අපිටත් බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙන්නේ. ඒ වුණාට ඊළඟ රවුන්ඩ් එකේදී මොබයිල් පොටාට පනින්න පමණයි හම්බ වෙන්නේ. ඉතින් අන්න එහෙමයි INF පොටා දෙවෙනි රවුන්ඩ් එකේදී පැනලා එක බුලට් එකයි PC එකේ දඩම ප්ලේයර් ෆයර් කරන්නේ. ඒ එක බුලට් එක ඇති INF පොටාට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න. ඉතින් ප්‍රථම රවුන්ඩ් එකට දෙවන රවුන්ඩ් එක ඉතාමත් කුරිරු ලෙස ජීවිතයෙන් සමු ගැනීමට සිද්ධ වෙනවා INF හොග දන්නයට. ඉතින් මේ තරගාවලිය ඉතාමත් කුරිරු තරගාවලියක් ලෙස සජීවී ඉතිහාසයට එක්වේවි. මොකද කියනවා නම් මේ තරගාවලිය වට 13කින් යුත් තරගාවලියක් වෙනවා. ඒත් එකම ප්‍රථම වට හත තරගාවලියේ ජයග්‍රහණය කරන පුද්ගලයා. ඉතින් මේ තරගාවලියේ ජයග්‍රාහකයා ලෙස අපිට නම් කරන්න ඉතාමත් පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒත් එකම දෙවනි රවුන්ඩ් එකත් වයිට් එකට අපේ ජයග්‍රහණයදී INF එක නියෝජනය කරන පොග දන්යනොත් ආදිත්‍යගේ මිනිහට මෙම තරගේ ජයග්‍රහණය කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. අපි බලමු ඉතින් මේ තරගය එලාර දුටු ගැමුණු යුද්ධය හා සමහනලා ඉන්න එකක් තමයි අපිට පෙනී යන්නේ. බලමු ලොල්ලු දඟයට අරකින් පහර දීමට හැකි වෙයිද කියලා. ඉතින් අපි බලමු INF දඟයා versus වයිට් බිල් අතර යන මේ මහා සංග්‍රාමය කෙලෙස් එක කොතන නිවා වේද කියලා පේරානේ පනින්නවත් හම්බ නොවි ඉතාමත් කුරිරු අන්දමින් ඝාතනය වෙන INF එක නියෝජනය කරන ආදිත්‍යව නියෝජනය කරන ආදිත්‍යගේ මිනිහා ඉතාමත් අඩුද පජාට අන්දමින් 3ට 1ක් ලෙස පසු බැසීමට සිද්ධ වෙනවා. තාමත් එක රවුන්ඩ් එකක් විතරක් පහර දීලා ඉතාමත් පජාට අන්දමින් තාමත් වැලලී සිටින ආකාරයක් අපිට පෙනී යනවා මිත්‍රවරුනි. අපි බලමු ඉතින් තරගයේ ඉදිරියට කුමක් වෙයිද. ඉතාමත් සෝචනීය තත්ත්වයක් තමයි පැවැත්වෙන්නේ. ඉතින් අපි දන්නවා INF දඟයා කියන්නේ ප්‍රෑන්ක් වලට ඉතාමත් සුවිශේෂී පුද්ගලයෙක්. අපිට හිතන්න පුළුවන් ඔහුගේ ප්‍රෑන්ක් කිරීමට ඇති හැකියාවත් එක්ක ඔහු මේ කරන්නේ ප්‍රෑන්ක් යද්ද. ඒත් එක්කම පසුවට ඔහු ඉතාමත් දක්ෂ ලෙස පහරදී තරගයේ මෙන්න මේ ලෙසින් ඔහුගේ වට ටික ඔහු ඉදිරියට ගෙන යයිද කියලා අපිට පොඩි හැඟීමකුත් තියෙනවා. ඉතින් ඒවත් නැතුව අප නෙවෙයි. අපි බලමු ඉතින් 2ට 3ක් විදියට තරගයේ අන්නේ එලෙස වට ටික අනිත් පැත්තට පෙරලී යන ආකාරයක් අපිට පෙනී යනවා. කොහොමද මගේ විස්තර විතරනේ නිකන් පාලා යන්න අඩෝ ලොල්ලා. වරේ මනිකා උඹට වැඩි මට රවුන්ඩ් එකක් තාම ඉදිරියෙන් හරිද? ඒක අනිත් පැත්ත හැරුණාට පස්සේ මම පොඩ්ඩක් අටවල් ඉන්නම්. එතකම් වරෙන්කෝ. නිකන් මේ මෝඩ බුවා උඹ නිකන් එකක් ගහන්න නැති හරිද? එකක් ගැව්වා කියලා නිකන් උඹ සද්ද වහලා වාඩි වෙන්න හරිද?
අම්මට woodpecker hacker උට woodpecker එකෙන් ගහනවා බා තුනට තුන ගහපන්කෝ කර උට ගහන්න බෑ බං තුනට තුන දැන් අර දැන් මම අර වැඩි කියවන්නේ මොකද තුනට තුන හතර තුන වගේ වුණා First blood. What the heck? What the heck? What the heck? හතරට තුන what the heck? What the heck? What the heck? පිළිගැනීමට නොහැකි ෂොට් එකක් කොටද නෑ What the heck? පුතී ඒකනේ මං පිළිගැනීමට අපෝසත් පහලක් ඇදුනේ First blood. පිළිගැනීමට අපෝසත් පහරවල් වදින්න ළඟයා පිළිගැනීමට අපෝසත් පාරවල් පිළිගැනීමට පවා අපෝසත් පාරවල් වදිනවා මුගේ woodpecker එකෙන් ගෝයි පිළිගැනීමට අපෝසත් පාරවල් වදින්නේ පිළිගැනීමට පවා අපෝසත් පාරවල් වදින්නේ පිළිගැනීමට පවා අපෝසත් වෙන පාරවල් හමුවේ ඉතාමත් කුරිරු පරාජයක් මාහට ලැබීමට සිදුවීමට නියමිත ආකාරයක් මාහටත් පෙනී යනවා ඉතින් මා මේ අවස්ථාවේ සිට ඉතාමත් දරුණු ක්‍රියාපටිපාටියක් ගැනීමට තීරණය කළත් මං හිතනවා ඒ කිසිම විදියකින් සාර්ථක වෙන්නේ නැහැ මොකද මගේ පොඩි ඕපන් එකක් පවා ෂුවර් ෂොට් එකක් කියලා ඉවරයි පුතේ මොක බැල්ලි යනවා විතරයි බඩු ඉවරනේ කියන්නේ අඩු ඒකනේ බවුගේ මාර වැඩිලා වටිනවා නිපා නැවතත් එක වටියක් ඉදිරියට නැවතත් එක වටියක් ඉදිරියට යනවා විතරයි බඩු නෑනේ බී තමා උගේ එක බුලට් එකෙන් අඩු රවුන්ඩ් 3ක් එක දිගට ගැහුවානේ බා රවුන්ඩ් දෙක තුනක් එක බුලට් එකෙන් රවුන්ඩ් කීයක් ගියාද බලපන් උගේ එක බුලට් එකයි නිකන් අර මේ ඒ රවුන්ඩ් ටිකේ ඕනිම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් ගන්න ෆොටෝ එක ක්වොලිටි එකට එඩිට් කරන්න අර මම අර ෆ්ලෑෂ් දාලා යන ටිකටත් පොඩුවකින් ඉවරයි
මිතුරනි තව රවුන්ඩ් දෙකක් ඉතුරුව පවතිනවා බලමු. දඟයාගේ හැකියාව ඉතාමත් ආසන්නයට කරවීම. කොහොම වැඩ පෙන්නන්නේ? ඒක හරි අමාරුයි එහෙම වැඩ පෙන්නන්නේ. මොකද අර ෆ්ලෑෂ් දාන වෙලාවෙත් මුකෙන් වැදුවා තරුණු පහරවල් ටිකක් ඒවත් එක්ක මුකේ රවුන්ඩ් ටික නිකම්ම ඇදිලා ගියා. ඒකිට ගාන එක හරි අමාරුයි වයි. අර මුකේ ෂොට් ටික අර බුලට් ටිකට ගානට ඇදුනේ කො. නිකන් අර First blood. Holy shit, bro! Holy shit! Pongastan බලන්න! ඔයි! ආපහු රවුන්ඩ් එකක් වැඩි වුණා වන්. අදේ අපරාධේ වන්. यार बुद्धेगर पाराल टिක හිතන්නේ වන් yes. First blood. 6 to 6. higher. Last round. සංසර්ගය කරන්න එනවා. මෝ ගුඩ සංසර්ගයට එන්නේ වා. මෝ ගුඩ සංසර්ගයට එනවා වා.